ආයිබෝන් සිලෝනැග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබට මතක ඇති අපි 2025 ජූනි මාසයේ 5 වෙනිදා ඒ කියන්නේ ලෝක පරිසර දිනය දවසේ වීඩියෝ එකක් කරා. ඒ කියන්නේ මොර පැලයක් කොහොමද ස්පර්ශ බද්ධ කරන්නේ. ඒ කියන්නේ කුඤ්ඤ බද්දත් නෙමෙයි අංකුර බද්දත් නෙමෙයි. හැබැයි තව පැලයක් ගෙනල්ලා ඒක ස්පර්ශ කරලා තියලා බැඳලා අන්න ඒක ගන්න කොහොමද කියලා අපි ඔබව දැනුවත් කරා. දැනට මාසයක් පහුවෙලා තියෙනවා. දැන් මේ බද්ධය සම්බන්ධ වෙලා තියෙනවා. මොකද ඒ විදිහට බද්ධයක් කරොත් අපි කිව්වා කවදාවත් ඒක මැරෙන්නෙත් නෑ වෙනස් වෙන්නෙත් නෑ කියලා. ඉතින් අන්න ඒ විදිහට බද්ධ කරපු පැලේ අද වෙන විට දැන් ඒක බද්ධය සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඒක දැන් කපලා ඉවත් කරන්නේ කොහොමද කියලා ඔබ දැනුවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති මේ තියෙන්නේ අපි එදා ඒ තියපු මොර පැලේ මේ තියෙන්නේ මේ ගහෙන් කියන්නේ අපේ මෙහෙ බිම තිබුණ ගහේ අතුරු කිල්ලක් තමයි මෙන්න මේ දිගටම ගෙනල්ලා අපි මෙතනින් සම්බන්ධ කරේ. ඔබ මේ වීඩියෝ එක දැක්කම මතක ඇති මේ තියෙන්නේ බීජ පැලයක්. මේ පැකට් එකේ හිටවල එකක් මෙතෙන්ට ගෙනල්ලා අපි ඒක කපලා මේ දෙක තමයි එකතු කරලා මේ උඩ පැලේ යන්න ඇරියේ. දැන් සතියක් විතර ප්‍රමාද වෙලක් තියෙන අපිට බලන්න පුළුවන් මෙන්න මේ වෙලුම් පටි ළඟින් මෙතන ගොඩක් දැන් ඉදිමිලා වගේ ගොඩක් මහත් වෙලා තියෙන හේතුව මෙතන ගොඩක් තද නිසා. දැන් මේක සම්බන්ධ වෙලා තියෙන නිසායි අද අපි මේක ඉවත් කරන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ වගේ පැලේ දැන් මේක කෙලින්ම කපලා ඉවත් කරගන්න. මෙන්න මෙතනින් අපි මේක දැන් කපලා ඉවත් කරගන්නවා මේ තියෙන්නේ. එතකොට අපිට පළ දරන ගහකින් අලුත්ම පැලයක් තමයි ලැබෙන්නේ අර බීජ පැල. ඔන්න දැන් අපි වෙන් කරා. මේ තියෙන අර අපි එදා බද්ධ කරපු පැලේ මෙන්න මේකයි දැන් අලුත්ම මොර පැලේ. ඔබට බලන්න පුළුවන් මේක තමයි මේ කර කියන්නේ අපි ස්පර්ශ බද්ධ මේ වාගේ එකක් බද්ධ කරගන්නවා නම් ඒ විදිහට කපලා කවදාවත් ඒක මැරෙන්නෙත් නැහැ මොකුත් වෙන්නේ නැහැ. මොකද පළ දරන කොටසක් තමයි මේක. මේක දැන් ඉක්මනින් වසර දෙකක් වාගේ යනකොට පළදාවක් ගන්න පුළුවන් බඳුනක හිටියවත්. මොකද මේ අපේ ලොකු මොර ගහ පළ දරන ගහක් නිසා. ඔබට දැන් මේක කපලා ගත්තට පස්සේ මෙන්න මේ පොලිතින් එක දැම්මම අපි ලෙහන්න. හැබැයි මේකේ ලෙහන්න වෙලා තියෙනවා. මේකේ අර පොඩ්ඩක් කල් ගියපු නිසා සතියක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ඒක නිසා අපි මෙතනින් පොඩ්ඩක් කපලා තියලා තියෙනවා. මොකද මේක දැම්මම ඉවත් කරන්න ටික කාලයක් යනකම්. මොකද නැත්තම් මෙතනින් එනවා. මේකේ මොකද අර මාංශලයේ මෙතනින් උතුරලා මේ එළියට ඇවිල්ලා තියෙන නිසා මෙතනින් කඩලා යන නිසා අපි පොඩ්ඩක් මේකෙන් කපනවා. ඒ නිසා ගොඩක් ඒ වෙලාවෙම කපන්න අවශ්‍ය නැහැ මේ පොලිතින් එක. මේක අයින් කරාට ප්‍රශ්නකුත් නැහැ. මේක නම් ගොඩක් අල්ලලා තියෙන්නේ. ටික කාලයකදී එක්ක අපි මේක බඳුනක හරි නැත්නම් අපිට පුළුවන් මේ බිම හරි ඒ කියන්නේ ඒ ස්ථානයක හිටවනකම් මේක තියලා තියන්න. ඊට පස්සේ මේක ගොඩක් දිරලා යනවා. නැත්නම් දිරන්නේ නැති පොලිතින් එකක් නම් මේක අපි කපලා ඉවත් කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ඔබට පොඩි හරි සැකයක් තියෙනවා නම් මෙන්න මේකෙන් ඔබට පුළුවන් තව පත්‍ර ටිකක් අයින් කරන්න මේ වාගේ. මොකද ජලය පිට වෙන එක පාලනය කරනවා. ඒ කියන්නේ උත්සේදනය පාලනය කරගන්න අපිට පුළුවන් මේ වගේ පත්‍ර ටිකක් තව පොඩක් දෙන්න. එතකොට ගහට ගොඩක් හොඳයි. මොකද මෙයා පිට කරන ජල ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙනකොට මෙතන ගොඩක් ගැටලුවක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් මේක සම්බන්ධය අඩු වෙලා තිබුණත්. ඒ නිසා අන්න ඒ වගේ කරන්න. ඒ වගේ කරලා මේක වෙනත් බඳුනකට දාන්න. ඊට පස්සේ ඔබට හොඳ මොර පැලයක් ලබා ගන්න පුළුවන්. එසේනම් ඔබේ ගෙවත්තෙත් හොඳ රසවත් මොනයම් හෝ පළතුරක් තියෙනවා නම් අන්න ඒ ගහේ අත්තක් මෙන්න මේ විදිහට බද්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ස්පර්ශ බද්ධය. ඒ කියන්නේ ඒ වර්ගෙම පැලයක් ගෙනල්ලා මෙන්න මේ විදිහට තියලා බද්ධ කරන්න. ඔබට ඒකට වැඩි දුර බලා ගන්න පුළුවන් 438 වෙනි වීඩියෝ එක බලන්න සිලෝන් නැග්‍රි YouTube channel එකේ. මෙන්න එදා මේ ගහපු කරලා තියෙන බද්ධය ඔබට හොඳින් බලා ගන්න පුළුවන්. මේ දකින්න තියෙන්නේ ලංකාවේ පැණිමොර පැලයක්. හරිම රසයි ලංකාවේ දේශීය පැණිමොර. මේ තියෙන්නේ බද්ධ පැලයක්. හැබැයි බඳුනක හිටලා ඔබට දකින්න පුළුවන් මේ මල් ඇවිල්ලා තියෙනවා. මේක වසර 3කට විතර පස්සේ තමයි සාමාන්‍ය මල් හටගන්නේ. දැන් මේක ඉස්සලා පීදුන ගහක්. මේක හැබැයි බද්ධ කරලා අපි මේ බඳුනක වවලයි තියෙන්නේ. ඉතින් මේකත් ඊටමත් රසවත් මොර විශේෂයක් තමයි අපේ දේශීය මොර කියන්නේ. මේ දකින්න තියෙන්නේ මේකත් බඳුනක හිටවල තියෙන්නේ විදේශ මොර. මේකත් පැණි රසයි ගෙඩිය ලොකුයි අපේ දේශීය මොර වලට වැඩිය. මේ දකින්න තියෙන්නේ මේකත් බඳුනක හිටවලා තියෙන්නේ. මේක අපි එයා ලේයර් එකක්. ඒ කියන්නේ අත්තක් පැල කරගෙන ස්පර්ශ බද්ධයක් කරලා තමයි මේක අරගෙන තියෙන එකක් මේක. මේක බලන්න පුළුවන්. මේකත් අපේ රටේ හදන්න පුළුවන්. ඒ වගේම තමයි සිලෝන් නැග්‍රි අපගේ YouTube නාලිකාවට මේ වන විට අපි වීඩියෝ 800ක් පමණ මුදා හැරලා තියෙනවා. ඔබට පුළුවන් මේ වීඩියෝ ටික බලන්න. ඒක බලලා අපගේ දැනුමයි ඔබගේ දැනුමයි එකතු කරලා ඔබේ ගෙවත්ත ස්වයංපෝෂිත ගෙවත්තක් බවට පත් කරන්න. ඒ වගේම තමයි ඔබ තාමත් සිලෝන් නැග්‍රි අපගේ YouTube නාලිකාව subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරොත් ඔබට පුළුවන් අපි නමන අඟනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.